අපි හැමදාම පාවිච්චි කරනවා ඒ තරම්ම හිතලා බලන්නේ නැති දෙයක් තමයි අපේ අත කියන්නේ. මේක නිකම්ම ශරීරයේ කොටසක් නෙවෙයි. ඇත්තටම පුදුම හිතන ඉංජිනේරු නිර්මාණයක්. හරි, අපි බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. හොඳයි. දැන් මේ අංකය දිහා බලන්න. 27යි. මොකද්ද මේ? පොඩ්ඩක් හිතන්න බලන්න. මේ අංකය අපේ අතට කොහොම වෙන්න පුළුවන්ද සම්බන්ධ? ඔව් හිතාගන්න පුළුවන් බෑ. මී තමයි අපේ එකම එක අතක තියෙන එකිනෙකට සම්බන්ධ වෙලා වැඩ කරන පුංචි ඒත් හරිම සංකීර්ණ වේ සැකසුණු අස්ති ගණන. පුදුමයි නේද? වැදගත්ම දේ තමයි මේ අස්ති 27 නිකම් එකතු වෙලා තියෙනව නෙවෙයි. අතට කරන්න පුළුවන් හැම පුංචි වැඩකටම අඩිතාලම දාන්නේ මේ හරිව නිර්වද්‍යව සැලසුම් සහගතව කරපු සැකස්ම තමයි. හරි. අපි මේ මුළු ගණන තව ටිකක් සරලව බලමු. බලන්න මේක බෙදිලා තියෙන විදිහ. අත්ලේ මැද කොටසට අස්ති 13කුත් ඇඟිලි ටිකට අස්ති 14කුත් වෙන් වෙලා තියෙනවා. මේකේ තියෙන රසවත්ම දේ තමයි මේ බෙදීම. බලන්න අතේ මූලික ව්‍යුහය, ඒ කියන්නේ අත්ල සහ සියුම් වැඩ කරන ඇඟිලි අතර අස්ති ප්‍රමාණය බෙදලා ගිහින් තියෙන්නේ බොහෝ දුරට සමානව. මේකෙන් පැහැදිලි වෙනවා ඒ කොටස් දෙකේම තියෙන වැදගත්කම සමානයි කියලා. දැන් අපි ඇඟිලි ගැන විතරක් කතා කරමු. අර අස්ති 14 බෙදලා තියෙන විදිහ බලන්න. මාපට ඇඟිල්ලට තියෙන්නේ අස්ති 2යි. ඒත් අනිත් ඇඟිලි 4ටම එකකට 3 ගානේ සම්පූර්ණ අස්ති 12ක් තියෙනවා. ඉතින් පැහැදිලි නේද? මාපට ඇඟිල්ලේ ව්‍යුහය ටිකක් වෙනස්. අන්න ඒ වෙනසත් එක්කම අපි එනවා අතේ තියෙන වැදගත්ම නැතුවම බැරි කොටසට. ඒ තමයි මාපට ඇඟිල්ල. මාපට ඇඟිල්ලේ තියෙන මේ පුදුම හිතන හැකියාවන් ඔක්කොම පටන් ගන්න එක තැනකින්. ඒ තමයි ඒක අත්ලට සම්බන්ධ වෙන සුවිශේෂී සංදිය. ඒකේ ව්‍යුහය තමයි මේ හැම දෙයකම රහස. මේ වෙනස හොඳට බලන්න. මාපට ඇඟිල්ලට පුරුවන් ඉස්සරහට පස්සට දෙපැත්තට හරිම ලේසියෙන් චලනය වෙන්න. ඒත් අනිත් ඇඟිලි දිහා බලන්නකෝ. ඒ චලනය හරිම සීමිතයි, අමාරුයි. අන්න ඒක තමයි මුළු කතාවම වෙනස් කරන්නේ. ඉතින් අර කලින් කිව්ව සුවිශේෂී චලනයේ නිසාම අපේ හතට එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රධාන කාර්යයන් දෙකක් කරන පුදුම හැකියාවක් ලැබෙනවා. ඒ තමයි බලය යොදවලා කරන වැඩ සහ හරිම සියුම්ව, නිර්වද්‍යව කරන වැඩ. මේ දෙක කොච්චර වෙනස් වුණත් අපේ අත මේ දෙකටම දක්ෂයි. කොහොමද එහෙම වෙන්නේ? අපි බලමු. බලය ගැන හිතුවොත් හිතන්නකෝ මොකක් හරි දෙයක් තදින් අල්ලගන්න ඕන වෙලාවක්. එහෙම නැත්නම් බෝටල් මූඩියක් වගේ දෙයක් කරකවලා අරිනකොට මේ වගේ ශක්තිය ඕන හැම වැඩක්ම අපිට ලේසියෙන් කරගන්න උදව් කරන්නේ මාපට ඇඟිල්ල තමයි. හරි. දැන් අනිත් පැත්ත. නිර්වද්‍යතාවය. බිම වැටෙනු පොඩි දෙයක් අහුල ගන්න එක, පෑනකින් ලියන එක, පැන්සලකින් චිත්‍රයක් අඩින එක, මේ වගේ සියුම් පරිස්සමෙන් කරන්න ඕන වැඩවලදීත් වීරයා වෙන්නේ මාපට ඇඟිල්ලම තමයි. හොඳයි. ඉතින් අපි මේ වෙනකම් කතා කළේ වෙන වෙනම කොටස් ගැනනේ. ඒත් ඇත්ත කතාව තමයි මේ එකක්වත් තනියම වැඩ කරන්නේ නැහැ. මේ ඔක්කොම එකට එකතු වෙලා හරියට සම්බන්ධීකරණය වෙච්ච එක පද්ධතියක් විදිහටයි වැඩ කරන්නේ. මේක තමයි මේ මුළු කතාවෙම වැදගත්ම පාඩම. මාපට ඇඟිල්ල කොච්චර දක්ෂ කොච්චර වැදගත් වුණත් එයාට තනියම වැඩක් හරියට කරගන්න බෑ. අනිවාර්යෙන්ම අනිත් ඇඟිලි හතරේම උදව් ඕනේ වෙනවා. මේක අපේ අතේ තියෙන ව්‍යුහයෙන්ම අපිට ඉගෙන ගන්න පුරහන් හරිම වටිනා පාඩමක්. ඕනම කෙනෙක්ගේ තනි ශක්තිය ඇත්තටම උපරිම වෙන්නේ කණ්ඩායමක් විදිහට එකට වැඩ කරද්දි කියන එකට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නෑ. හොඳයි. අවසාන වශයෙන් පොඩ්ඩක් හිතන්න අපේම ශරීරය ඇතුලේ මේ අත වගේම එකට එකතු වෙලා නිශ්ශබ්දව වැඩ කරන ඒත් අපි ඒ තරම්ම හිතන්නේ නැති තවත් මොන වගේ පුදුම හිතන ආශ්චර්යයන් සැගවිලා ඇතිද?